අපි දෙරන සෙප්ටික් ටැන්ක්ස්. අපි අද කතා කරමු කොන්ක්‍රීට් වලලු නැත්තම් ලිං වලලු ගැන. ලිං වලලු කියන්නේ වැසිකිලි ටැංකි ක්‍රමයක් නෙමෙයි. වල තුලට පස් කඩන් වැටීම වළක්වන ක්‍රමයක් පමණයි. මීයන් බුරුල් පසක් වගේ දේවල් නිසා පස් කඩා වැටි වල ගොඩවීම වළක්වන ෆෝම් වර්ක් එකක් විතරයි. ඒ ඇරෙන්නට කිසිම විශේෂයක් නැහැ. తాවකාලික විසඳුමක් පමණයි. වල අපද්‍රව්‍ය පස් එක්ක එකතු වී වල පතුලේ මැටි තර්ටුවක් වගේ තැම්පත් වෙනවා. ඒක ගලි බවුසරේ මගින් අදින්න බෑ. අන්තිම මාස දෙකේ තුනේ මල ද්‍රව්‍ය විතරයි ඇදෙන්නේ. මැටි තර්ටුව නිසා වතුර උරන එකත් අඩු වෙනවා. අපද්‍රව්‍ය කෙලින්ම පසට එකතු වෙන නිසා ජල මූලාශ්‍ර දූෂණය වෙනවා. ඒ නිසා ඉදිකිරීම අනුමැතිය ගන්නත් අමාරුයි. ලොකුම ගැටලුව අවුරුදු කීපයකට පස්සේ වතුර උරන්නේ නැති නිසා අලුතින් වෙනම ස්ථානයක වලක් හදන්න වෙනවා. නාගරික කුඩා ඉඩම් වල එහෙම කරන්න ඉඩක් නැහැ. එතකොට කාටද මේ ක්‍රමය ගැලපෙන්නේ? පරිසර දූෂණය ගැන බැලුවොත් කාටවත් ගැලපෙන්නේ නැහැ. නැත්තම් පර්චේස් 30කට වඩා වැඩි ඉඩමක් නම් උතුරනකොට අලුතෙන් වලක් කපන්න ඉඩ තියෙනවා. අපි නම් මේ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. මේ වීඩියෝ ඔබට සුළු හෝ දැනුමක් ලැබුණා කියලා හිතනවා. වැඩි විස්තර ඕන නම් අපිට කතා කරන්න 0.7719යි 19.97. මේ වගේ වීඩියෝ අපි දිගටම කරන්න හිතාගෙන ඉන්නවා. නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.